එක්ක හැමෝම මාත් එක්ක ඉන්නවනේ. හරි. එහෙනම් මාත් එක්ක යමුකෝ. අද අපේ ඉස්කෝලේ උමස්ත්‍රි එක්ක ඒකට තමයි මම අද යන්න හදන්නේ. ට්‍රේන් එකෙන් නැගලා, ට්‍රේන් එකේ ඇවිල්ලා, ට්‍රේන් එකෙන් බැහැලා මම අපේ මේන් ස්කූල් එකට යනවා. මොකද මේන් ස්කූල් එකට තමයි අපිට එකතු වෙන්න කියලා කිව්වේ. අපේ මේන් ස්කූල් එකට යන පාර හරිම ලස්සනයි. යන්න බලන්නකෝ මේ මෙතෙන්ට හවසට මාරම ලස්සනයි. මම හරි කැමති තැනක් තමයි ජපානයේ මේ තැන. ඔහොම මම යද්දි මට ඇහුණ සද්දය අහන්නකෝ. ප්‍රධාන උත්සවයට ලෑස්ති වෙන අයත් එතන හිටියා. මම දැක්කා එයා ලෑස්ති වෙලා ඒ සීරමත් බලාගෙන ඒ සබ්ජෙක්ට් අහගෙන මම පන්තියට ගියා. පන්තියට ගියාට පස්සේ අපේ සෙන්සේ හැම ළමයෙක්ටම මෙන්න මේ වගේ දෙයක් ලෑස්ති කරලා තිබ්බා. මේ ඉන්න මගේ චුග කුජින් යාළුවා හරිම හොඳ යාළුවෙක්. එයා වෙන තැනක ඉඳගෙන හිටියා, මම වෙන තැනක ඉඳගත්තේ. කොහොම හරි සෙන්සේ අපිට වෙන්න ඕන දේවල් පැහැදිලි කරලා අපිව පල්ලෙහාට යවුවා. යවලා අපේ පන්තියේ යන අපේ ඉස්කෝලේ ගිහපු හැම ළමයාම පාර දෙපැත්තට වෙන විදියට එක එක ක්ලාස් වලට අදාළ විදියට පාර දෙපැත්තෙන් නැවැත්තුවා. ඒ වගේම මම කියනවා මෙයාලගේ මත්ශුරියක් ගැන මොකක්ද කියලා. මෙයාලා මත්ශුරියක් පවත්වන්නේ සාමාන්‍ය ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න, සෞභාග්‍ය කැඳවන්න, භවභෝග අස්වැන්න වැඩි වෙන්න තමයි මෙයාලා මත්ශුරියක් පවත්වන්නේ. ඒත් එක්කම බලන්නකෝ අපි දැක්කේ මෙයාලාගේ පොඩි ළමයිගෙත් හරි ලස්සන විදියට ඒ උත්සවේ සංවිධානය වෙලා තිබ්බා. මම දැක්කා. බලන්න මේක හරිම ලස්සනට එයාලා එන්ජොයි කරගෙන ඒ දේවල් ඒ පිළිවෙලට ඒ සංස්කෘතික අංග රැකගෙන ඒ දේවල් කරගෙන යනවා. පුංචිම ළමයා පවා ඔය ඇඳගෙන හිටියා මම දැක්කා. හරිම සතුටුයි අනේ දකිද්දි. ඒ වගේම තව පිටුපස්සෙන් වාදනය කරගෙන ආවම මට තේරෙන්නේ නැහැ ඒක මොකද්ද කියලා. මම ගැන වැඩිය දන්නේ නැහැ. හැබැයි හරිම ලස්සනට එයාලා ඒ වැඩ ටික දකිද්දි ආසිතම විදිහට එයාලා ඒ වැඩ ටික කරගෙන ගියා. හරිම ලස්සනයි. අපිත් බලාගෙන ඉඳපු අපිටත් මාරම සතුටුයි. මේ පොඩිම ළමයාගේ පවා මෙයාලා ඒ උත්සවයට සහභාගී වෙලා හිටියා. මේ තමයි අපේ ඉස්කෝලේ ඒ ලොකු මේවක උස්සගෙන යන්න තෝරගත්ත කට්ටිය. එයාලට ඔය වගේ අඳුමක් දුන්නා. මත්ශුරියකේ ලංකාවේ අයත් කීප දෙනෙක් හිටියා. මේ මොකද පන්තියකින් 4 දෙනා වගේ තෝරගත්තා. ඔන්න බලන්නකො ඊළඟට තමයි හොඳම වැඩේ කියන්නේ. ඊට පස්සේ අපි උතෙන් එන ගන්න අපි පාර දිගේ යනවා බලන්න ඉන්න සෙනග. මාරම සෙනගක් හිටියේ. මම ඔයාලට තව වීඩියෝ ක්ලිප්ස් එකක් දාන්නම් කොච්චර සෙනගක් හිටියද කියලා. අන්තිමේදී අපි ආපහු හරවල ඇව්වා මේ තරම් සෙනග ඉන්නේ හින්දා අපි මොකද අපේ වැඩත් අපේ ඉස්කෝලේ අපේ මේව එකක් කරගන්න ඕන හින්දා. ඒ ඇස්සේ අපි මේ වගේ දේකුත් දැක්කා. ඔන්න මේකෙන් පස්සේ අපේ ඉස්කෝලේ ඒ ඉවෙන්ට් එක කියන්නේ මත්ශුරියක පටන් ගත්තා. මේක ගිහලා ඉවරනට පස්සේ මම හිතන්නේ මත්ශුරිය පටන් ගත්තා මට ඉක්ම මතක නැහැ. මේක ගියාට පස්සේ තමයි පටන් ගත්තේ. ඔන්න බලන්නකෝ ඒක නම් මාරයි නවයි මාර ඉගෙන ගන්න තමයි ඊට වැඩිය ලොකු සතුටක් ලබන්නේ. ඒක මාරම ලස්සනයි වගේම බලන් ඉන්න හරි මාසයි. ඊට පස්සේ ඔතන ළඟ කොයිනේ කියලා නවත්තලා අපි හැමෝටම අයිස්ක්‍රීම් ගත්තා. අයිස්ක්‍රීම් කාලා ඊට පස්සේ අපිට තව අයිස්ක්‍රීම් එකක් දුන්නා. මේ يعني අයිස් වලට එක එක සිරප් දාලා හරි රසයි. ඊට පස්සේ අපි අපේ තව යාළුවෙක් එක්ක අපි ගියා ගින්දරකට. බලන්න ගෙගින්න සෙනග ඉගෙන 6 උත්සවය තියෙන හින්දා ඒකෙත් ගොඩක් සෙනග හිටියා. බලන්න හරිම ලස්සනයි. ඒක අපි හරි මම යන දෙවෙනි පාර මොකද පළවෙනි පාර මත්ශුරියකේදී ගියා. මේ දෙවෙනි පාර යන්නේ බලන්න.
හරිම ලස්සනයි ඉතින්. 6ට විතර උස්සනවා කියන්න ඔන්න ඔය ලොකු මේව එක ගැන මත්සුරේ උත්සවයේ ලොකු මේව එක තමයි ඔය. මාරම ලස්සනයි ළමයි ඒක ළඟටවත් ළඟට යන්න බෑ කව කරලා තියෙන්නේ. ඒ වගේම මම හිතන්නේ පන්සලෙත් ගොඩක් සෙනග හිටියා ඒකෙත්. මේ යන අපිට අපි ගිය පාර නම් මෙතන ෆොටෝස් ගත්තා අර මැද හරියේ අද එහෙමවත් ෆොටෝස් ගන්න බෑ සමහරවිට අපි ආපු ටයිම් එකත් එක්ක වෙන්නේ නැති. මාරම ලස්සනයි. ඔය මේව එක මට තේරෙන්නේ නැහැ මොන වගේද හදලා තියෙන්නේ මොනවද කියලා විස්තර කරන්න. ඒ වුණාට හරිම ලස්සනයි. ඒ කියන්නේ එයාලගේ එක එක සංස්කෘතික අංගනේ හරිම ලස්සනයි. ඊට පස්සේ ගොඩක් අය එතන ෆොටෝස් ගැහුවා, මේවා කරා, වීඩියෝ ගත්තා. ඊට පස්සේ මම හරි ලස්සන දෙයක් දැක්කා. මේක අපි ගිය පාර දැක්කේ නැහැ. අපි ගිය පාරේදී මෙතන වහලා වගේ තිබ්බේ. මේ අද තමයි මම මේක දැක්කේ. බලන්න බෑනේ හරියට. හොයන්න බෑ. 151ට වැඩි. අවුනේ. මෙයා පිටිනවලු ලොගු. ලැජ්ජාව. කොහොම හරි පන්සලේ විස්තරත් බලාගෙන අපි එළියට ආවා. ඇත්තටම තමයි මහන්සි වුණාට මේ කඩවල ටික දැකම නම් මට හිතුනේ අනේ අපේ අර තිබ්බේ වෙසක් කාලේට එහෙම තියෙන්නේ. අනේ වගේ හරිම ෂෝක් අප්පා. මේ ඒ වුණ ගොඩක් මහන්සියෙන් හිටපු නිසා අපි ටිකක් ඇවිදලා ට්‍රේන් එකේ නැගලා ගෙදර ආවා. මම තවත් මේ වගේ ලස්සන බ්ලොග් එකකින් ඔයාලා ළඟට එන්නම්. එතකම් බයි බයි හැමෝම පරිස්සමෙන් ඉන්න. 表の通りの方、裏の方。